Hi guys, ඉතින් කොහොමද ඔයාලට? අද වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ ගෙදරදීම හදාගන්න පුළුවන් face scrub එකක්. මෙන්න මේ ස්ක්‍රබ් එක තමයි අද මම මගේ මූණට ඇප්ලයි කරගන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. අපිට මේ ස්ක්‍රබ් එක හදාගන්න ඕන කරන දේවල් ටික තමයි මේ තියෙන්නේ. කෝෆි, සීනි, මේ පැණි, දෙහි. හරි, දැන් අපි ස්ක්‍රබ් එක හදාගමු. මුලින්ම මේ වගේ පිරිසිදු භාජනයක් ගන්න. ඊට පස්සේ අපි ඒකට මේ අමුද්‍රව්‍ය ටික දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ ස්ක්‍රබ් එකේ ප්‍රධාන අමුද්‍රව්‍ය වෙන්නේ කෝෆි. කෝෆි වලින් අපේ මුහුණේ අඳුරු බව නැති කරලා හැම දීප්තිමත් කරගන්න උදව් වෙනවා. ඊට පස්සේ ඇඩ් කරගන්න ඕනේ සීනි. ඊට පස්සේ මී පැණි චුට්ටක්, ඊට පස්සේ දෙහි බිඳු 2ක් විතර. දැන් මේක මික්ස් කරගමු. මික්ස් කරාට පස්සේ ගොඩක් වියලි ගතිය නැතුව මෙන්න මේ ගානට වගේ තමයි ස්ක්‍රබ් එක හදාගන්න ඕනේ. වියලි ගතිය ගොඩක් තිබ්බාම අපේ මුහුණ ස්ක්‍රබ් කරගන්න ටිකක් අමාරුයි. මුහුණ සීරෙන්න බලන්න. දැන් අපි ස්ක්‍රබ් එක මූණට ඇප්ලයි කරගමු. මුලින්ම අපි මූණ හොඳට ක්ලෙන්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ ස්ක්‍රබ් එක ඇප්ලයි කරගමු. අපි මූණ ස්ක්‍රබ් කරද්දී හිමීට ස්ක්‍රබ් කරන්න ඕනේ. ගොඩක් තද කරන්න එපා. මොකද සීනි වලින් මුණ හීරෙන්න පුළුවන්. ඒ නිසා හිමීට ස්ක්‍රබ් කරන්න. අපිට මේ ස්ක්‍රබ් එක අපේ මූණේ මැරුණු සෛල ඉවත් කරන්න අපිට උදව් වෙනවා වගේම අපේ මූණ පැහැපත් කරගන්නත් මේ ස්ක්‍රබ් එකෙන් අපිට පුළුවන්. විනාඩි 2ක් විතර හොඳට ස්ක්‍රබ් කරන්න. මේක ගාලා විනාඩි 10ක් වගේ තියලා මූණ වොෂ් කරගන්න ඕනේ. දැන් මම විනාඩි 10කින් පස්සේ මූණ වොෂ් කරගන්නවා. ඊට පස්සේ මම ටෝන් එකක් යූස් කරනවා. ස්ක්‍රබ් එකකින් පස්සේ අනිවාර්යෙන් ටෝන් එකක් යූස් කරන්න ඕනේ. මේ හැම කුරුඳු විලි තියෙනවා නම් ටෝන් එකකින් මේ දේවල් අපිට අයින් කරගන්න පුළුවන් වගේම අපේ හැමයි තෙතමනයක් ලබා ගන්න මේ ටෝන් එකෙන් පුළුවන්. ඊට පස්සේ මම මගේ මොයිස්චරයිසින් ජෙල් එක යූස් කරනවා. ඔයාලට පේනවා ඇති මගේ මූණ තිබ්බට වඩා ක්ලියර් වෙලා තියෙනවා. වගේම තමා එක දවසක් මේක කරා කියලා හැම පැහැපත් කරගන්න බෑ. ඔයාලා මේක මේන්ටේන් කරගෙන යනකොට තමයි ඔයාලට මූණ පැහැපත් කරගන්න පුළුවන් වෙන්නේ. මම මේ ස්ක්‍රබ් එක මාසෙට දෙපාරක් වගේ යූස් කරනවා. මේකෙන් ඔයාලට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට try කරලා බලන්න. ඔයාලටත් රිසල්ට් එක ලැබෙයි. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. මගේ channel එක subscribe කරන්න. හැමෝටම සුබ දවසක්.